අනිත් එක තමයි දැන් අපේ කාලයේ උන්වහන්සේට මේ ආණ්ඩුව එපා වුණොත් ඒ කියන්නේ අපේ කතුලක ජනතාව එකක්වත් ඕගොල්ලන්ට මන අපේ දෙන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් අර වීඩියෝට පොලිස් ස්ථානාධිපති මගේ ගේස්ලි කියන වගේ හොඳම මිතුරා හොඳම යාළුවා කියලා තියෙනවා. එයාගේ සහෝදරයට පහර දුන්නා කියලා දැන් මම මේ YouTube එකේ වීඩියෝ එකත් එක්ක. එතකොට ඒක හරි. එහෙම කතෝලික අපේ ජනතාවට සහෝදරුවන්ට මේ පහර දෙන්න පොලිසියට බෑ. ඕගොල්ලොත් මතක තියාගන්න ඕගොල්ලොත් ඔය ජොබ් එක කරනකම් තමයි ඔය ඔක්කොම කෙලි නටන්නේ. හරිද? ඔක්කොම සයිස් දාන්නේ මේ දාන්න අර මොනවද හයි ලොකු සීන් එකේ ඉන්නේ එහෙමයි. ඕගොල්ලන් මතක තියාගන්න ඕගොල්ලෝ කවදාද මැන්චස්ටර් යනවා. විශ්‍රාම ගියාට පස්සේ ඕගොල්ලෝ නිකන් බල්ලු වෙනවා. ඕගොල්ලෝ ගණන් ගන්නවා ඊට පස්සේ තේරෙනවද? ඕගොල්ලෝ අන්න එහෙම ඕගොල්ලන්ට වෙන්නේ. හරිද? ඕගොල්ලන්ට මේ වෙන දේවල් මම මේ කියන්නේ හරිද? අනේක දිනේෂ් මුතුකොළ දැන් කාදෙල්තුමා දන්නවනම් ඔයා පන්ති වල ටියුෂන් ක්ලාස් වල කුණුහරුප උගන්වනවා කියලා මහා ඔයා කරගන්න පවක් නෙමෙයිද? ඔයා කරගන්න ඔයා දැන් බුදු ධර්මය කියන්න යනවා මේ නේද? හාමුදුරුවන්ට. ඔයා බුදු ධර්මය උගන්වන්න ඕනේ. හාමුදුරුවොත් ඒවා උනට පොත්පත් පරිශීලනය කරලා වෙ ඉගෙනගෙන ඉන්නේ. හරිද? ඔයා මේ නිකන් මුදුන වෙන්න එපා. හරිද දිනේෂ්? හරිද? ඔයා ඇවිල්ලා ඔයා කවුද කියලා අපි දන්නවා. හරිද? ඔයා මේ ඔයාගේ ජීවිත කතාව අපි කියවලා දෙන්න. ඔයා මේ ඔන්ලයින් නිගන්න අර අංකල් කෙනෙක් කියන්නේ ඇත්ත තමයි තූනෝදකින් ඔන්ලයින් නිගන්න. ඈ තවද අන්න එහෙම මේ ඩාල් එකක්. හරිද? අපි මේ දන්නවා මේ තවසලා මේ පුප්පාතින් සල්ලි කරන්නේ තමතලා මේ බර ෆුඩ් බයිසිකලේ කියලා දිනුන වෙච්ච උන්නේ තමතලා අන්න එහෙම ඩාල්. හරිද? අපි දන්නවා නිකන්. හරිද? හරිද? මේ ඔයා ගාවට දරුවෝ එවන්න දෙමාපියෝ දුක් මාසින් හම්බ කරලා යමක් ආදර්ශවත් මේ දේවල් මේවා උගන්වනවා. වැඩිහිටියන්ට ගරු කරන්න නෙමෙයි ඔයා උගන්වන්නේ කුණුහරුප. මේ අපේ මේ ඇඟේ අවයව උගන්වනවා. මේ කීලි වලින් එන අර දුර්ගන්ධ උගන්වනවා. අරක උගන්වන්නේ යකෝ එහෙනම් ඉතින් ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා මේ ඔය ලිංගික අධ්‍යාපනය එන්න පුළුවන් ළමයින්ට. ඒක ලොකු පිනන්නේ. අත්තන මේක හොඳයි මං හිතන්නේ. ඔව්. මොකද ළමයි දන්නේ නෑනේ ඒවා. ළමයි ඒවා එක නෑනේ මේ වයස ඔල්ලි මේ යාළුවගෙන් ඉගෙනගෙන. හරිද? මේ එහෙම නැතුව මේ ඔයා මේ අමුතුවෙන් දෙන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ. තේරෙනවද? මොකද අපේ ලංකාව සදාචාරය සංස්කෘතිය තියෙන රටන්නේ. මේ රට මේ සුදු වෙන රටක් නෙමෙයි. තේරෙනවද? මේ බුද්ධ ආගමේ මිනිස්සු ඉන්න රටක් මේක. මේ බුද්ධ ධර්මය, කතෝලික ධර්මය මේ මොනවලත් මේ අපේ මේ දම්මිල සහෝදරවත් එහෙම ජරා දේවල් උගන්වන්නේ නෑනේ. අපිට ඉගෙන ගන්න දෙමළ ගුරුවරයෙක් ගාවට මේ අපිට එහෙම ජරා දේවල් උගන්වන්නේ දැන්. ඇයි මේ දිනේෂ් පුතුකොළ ඔයා විතරක් මේ උගන්වන්නේ? ඇත්තටම ඔය පට්ටම දෙන්නකො